ආයුබෝවන් Voice of Green Eco YouTube channel එකේ මීළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට කලින් අංක 4 වීඩියෝ එකේදී මම කතා කරා ඔබ අලුතෙන් ව්‍යාපාරික ස්ථානයක් හෝ කර්මාන්තයක් ස්ථානගත කිරීම සඳහා ස්ථානයක් තෝරා ගැනීමේදී මොන වගේ කරුණු පිළිබඳව අවධානය යොමු කර යුතුයිද කියලා. ඒකෙම තවත් දිගුවක් විදිහට මම අද කතා කරන්නේ ඔබ තෝරා ගන්නා ඉඩම පිහිටි ස්ථානය මත තව දුරටත් ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර මොන වගේ කරුණු ගැන අවධානය යොමු කරලා ඒකේ තියෙන ඉදිරියට මතුවෙන්න පුළුවන් ගැටලු निराකරණය කරගන්න අවශ්‍ය පියවරවන් මොන විදිහට ගත යුතුද කියන එක ගැන ඔබට සහායක් වෙන්න. ඔබ තෝරාගත්ත ඉඩම කඳු සහිත ස්ථානයක් නම් ඒක ඔබේ කර්මාන්තය හෝ ව්‍යාපාරික ස්ථානය ආරම්භ කිරීමේදී පවතින තත්ත්වයෙන් ඒක භාවිතා කරන්න බෑ. එතකොට සිද්ධ වෙන්න පුළුවන් එම ස්ථානයේ පස් ඉවත් කිරීමට. එහෙම නැත්නම් නාය යනවා වගේ අවදානමක් තියෙන තැනක් නම් ඒකට තවදුරටත් කරුණු අධ්‍යයනය කරලා තාක්ෂණික උපදෙස් ලබා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා නීතිමය රාමුවක් තියෙනවා. නාය යනවා වගේ තැනක් නම් විශේෂයෙන්ම අවධානය යොමු කරලා විශේෂ අනුමැතීන් කීපයක් ඔබ ලබා ගත යුතුයි ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර. ඒ වගේ කරුණු සහ ඒ ආයතන මොනවද කියන එක මම ඉදිරි වීඩියෝ එකකදී සාකච්ඡා කරනවා. මූලික වශයෙන් මේ වගේ ලක්ෂණ ඔබේ ඉඩමේ තියෙනවා නම් සහ ඔබේ ඉඩම පිහිටලා තියෙන මෙන්න මේ වගේ ස්ථානවල නම් ඒවා ගැන වැඩිදුර අවධානය යොමු කර යුතුයි කියන එක අවධාරණය කරන්නයි මම මේ මාතෘකාව දැන් කතා කරන්නේ. එතකොට ඔබේ ඉඩම කඳු සහිත වෙන්න පුළුවන්, පහත් බිමක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වලදී අපි වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. නිකන් අපිට හිතූ මනාපයට ඒ ඉදිකිරීම ආරම්භ කරන්න බෑ. ඔබ ඒ ව්‍යාපාරික ස්ථානය හෝ කර්මාන්තය පවත්වාගෙන යනකොට ඉදිරියේදී ලබා ගන්න වෙන නිත්‍යානුකූල ලියකියවිලි සඳහා මූලික අධීරයේ අනුමැතීන් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඒ ඉඩම පිහිටි භූමිය මත අදාළ අනුමැතීන් ලබා ගන්න ඔබ යොමු විය යුතුයි. විශේෂයෙන්ම ඔබේ ඉඩම පහත් බිමක් නම් ඒක කුඹුරු ඉඩමක් කියලා ඔබේ පිඹුරුපතේ සඳහන් වෙනවා නම් ඔබට බෑ තනියෙන් තමන්ගේ ඉඩමක් වූ පමණින් ඒක ඉදිකිරීම ආරම්භ කරන්න. එතකොට වගුරු බිමක් නම් ජලයෙන් යට වෙන්න පුළුවන් ස්ථානයක් නම් ඔබ අවධානය යොමු කරන්න ඕනේ ස්වභාවිකව නිතර වැසි වතුර නිසා ඒක ජලයෙන් යට වෙන තැනක්ද? එහෙම නැත්නම් ගම් වතුරට මුහුණ දෙන ස්ථානයක්ද? මොකද අධික වර්ෂා කාලවලට ඉහළ ජලාධාර ප්‍රදේශවලට සිද්ධ වෙන වර්ෂාපතනයේ බලපෑම මත පහත් ප්‍රදේශ ගංගා ගලා බසිනකොට ඒ ප්‍රදේශවලට ගම් වතුර බලපෑම සිද්ධ වෙනවා. වසරකට අවස්ථා කිහිපයක් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබ මූලික අධීරයේදී මේක දැනගෙන සිටියේ නැතිනම් ඒ ඉඩම ඔබ සමහර විට මිලදී ගන්නේ නොදන්නා ප්‍රදේශයක තැනක් නම් ඒ ගැන කරුණු සොයලා බලලා ඒවට පදිංචිකරුවන්ගෙන් තොරතුරු දැනගෙන නිතර ගම් වතුර එන ප්‍රදේශයක්ද කියන එක අවධානය යොමු කරලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. පුංචි උදාහරණයක් කියන්නම්. සමහර දැන් කැලිගඟ, කළුගඟ වගේ ආශ්‍රිත තැන්වල වසරේ වර්ෂා කාල පවතින අවස්ථාවලදී ගඟ ගලා බහින ප්‍රදේශ කඳු ප්‍රදේශවල නෙමෙයි මුහුදට ආසන්න ප්‍රදේශවල අධික වශයෙන් ගම් වතුර ඇති වෙනවා. මේකෙදි ඒ ගංගාවලට ජලය එකතු වෙන අතුරු ඇල මාර්ග තියෙනවා ඒ පහළ ප්‍රදේශවල. ඒවා ඉස්සර ඉදි කරලා තියෙන්නේම ගම් වතුර පිටාර කාලවලදී ඒ වැඩි වතුර ඒ ආශ්‍රිත ප්‍රදේශවලට යොමු කරලා ඒ ප්‍රදේශ සශ්‍රීකත්වයට පත් කරන්න තමයි මේ ඇල මාර්ග හදලා තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට පවතින තත්ත්වය තමයි අර ඇල මාර්ග අවහිර වෙලා
ගංගාවල් මුහුදට වැටෙන්න ආශ්‍රිත ප්‍රදේශවල ජනාකීර්ණයි ගොඩක් වෙලාවට. එතකොට අර අනවසර ඉදිකිරීම් සහ ඒ වගේ ගැටලු නිසා ඒ ගංගාවල් අවහිර වෙලා ඇල මාර්ග අවහිර වෙලා ගම් වතුර කාලවලට ඒවා පිටාර යනවා ඉක්මනින් ඒ අතුරු මාර්ගවලට යොමු වෙන ගම් වතුර නිසා නොසිතූ ස්ථාන ජලයෙන් යට වෙනවා සමහර අවස්ථාවල. ඒ නිසා ඔබ තෝරා ගන්නා ඉඩම ගංගාවකට ආසන්නයේ නොවුනත් සමහර අවස්ථාවන් සිද්ධ වෙන්න පුළුවන් ගම් වතුරට මුහුණ දෙනවා. මේක අවට පදිංචිකරුවන්ගෙන් තමයි හරියටම දැනගන්න පුළුවන්. ඒ තොරතුරු සහ අවට සාධක නිරීක්ෂණය කරලා දැනගන්න පුළුවන්. ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ අපි අලුතෙන් ඉඩමක් ලබා ගන්නවා නම් ගම් වතුරට යට වුණොත් අපි වියදම් කරන මුදල අපරාධයි. අපි කරන වියදම සහ අපිට ඒක ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි. ඒ වගේම කුඹුරු ඉඩමක් නම් ඒකට වෙනම අනුමැතිය ලබා ගන්න ඕනි. ඒ වගේම තමයි ඉදිරියේදී සංවර්ධනය කිරීමට යෝජිත තැනක්ද කියන එක දැන ගැනීමත් වැදගත්. සමහර ඉඩම් තියෙනවා ප්‍රධාන මාර්ගය ආසන්නයේ නම් මම ඊට කලින් කතා කරා ඒ ගැන මාර්ගයේ පුළුල් වීමකදී ඔබේ ඉඩම ඒකට හසු වෙන තැනක්ද කියන එක දැනගන්න ඕනේ. මාර්ග සංවර්ධන අධිකාරියේ සලකුණු කර ස්ථාන තියෙනවා. ඒගොල්ලෝ ඒක යෝජනා කරලා තියෙන කවදා හරි දවසක මාර්ගය පුළුල් කිරීමකදී මෙන්න මේ දක්වා ඉඩම මාර්ගය සඳහා භාවිතා කරන්න සිද්ධ වෙනවා කියලා සලකුණු කරපු තැන් තියෙනවා. ඒ වගේ තැනක ව්‍යාපාරික ස්ථානයක් හෝ කර්මාන්තයක් ඉදිකරවොතින් ඔබට ඉදිරියේදී එම භූමිය අහිමි වීම නිසා ඔබේ ව්‍යාපාරික ස්ථානය හෝ කර්මාන්තයට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. පිටුපසින් ප්‍රමාණවත් ඉඩක් නොතිබුණොතින් ඒ ස්ථානයෙන් ඔබට ඉවත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ භාවිතා කිරීමට අරමුණු කරන ඉඩම හෝ ඒ තමන්ගේ ගොඩනැගිල්ල පිහිටි භූමිය ස්වර්ණ භූමි ඔප්පුවකින් ප්‍රදානය කරපු රජයට අයිති ඉඩමක්ද කියන එක දැනගත යුතුයි. සමහර ඉඩම් තියෙනවා වගා කිරීමට හැර වෙනත් කාර්යයකට භාවිතා කළ නොහැකි. ඒ වගේ තැන්වලදී ඔබේ ඉදිකිරීම් සමහර විට ඔබට ඉවත් කිරීමට සිද්ධ වෙන්න පුළුවන්. නිවැරදිව ඒ ගැන නොදැනුවත්කම නිසා ඉදිකිරීම් සිද්ධ කරලා මුදල් යට කරවොතින් ඉදිරියේදී ඔබට පාඩු සිදු විය හැකියි. ඒ වගේම රක්ෂිත ඉඩම් කියලා අපි නම් කරපු තැන් තියෙනවා. රජයේ ඉඩම් වල ගංගා ඇලදොල රක්ෂිත වෙනම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නම් කරලා තියෙනවා. ඒකේ ඇල මාර්ගයේ හෝ ගංගාවේ ප්‍රමාණය මත අඩි කීයක් වෙන් කරන්න ඕනිද ඒ රක්ෂිතයට කියලා. උදාහරණයක් විදිහට ප්‍රධාන ඇල මාර්ගයකට අඩි 60ක් දෙපසින් තියෙන්න ඕනි. අතුරු ඇල මාර්ග සඳහා දෙපස අඩි 40ක්, කුඩා ඇලවල් සඳහා දෙපස අඩි 20ක් වගේ ප්‍රමාණ සඳහන් කරලා තියෙනවා. මේ ගැන වැඩි දියුණුවටත් මම ඉදිරියේදී සාකච්ඡා කරනවා. මූලික අදහසක් ගන්න මම මේ ගැන කිව්වේ. එතකොට ඔබ ලබා ගන්නා ඉඩම කොහේ හරි මායිමක් තියෙනවා නම් ඇල මාර්ගයකට ඒකේ රක්ෂිතයේ ඉදිකිරීම සිද්ධ කරොත් ඔබට ඒක අනවසර ඉදිකිරීමක් විදිහට තමයි සලකන්න වෙන්නේ. ඉදිරියේදී ඒක ඉවත් කරගන්න වෙන්න පුළුවන්. ඒ වගේ තැන් තෝරා ගනිද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. Tamanට අයිති ඇත්තටම අයිති භූමියක් විය යුතුයි තමන්ගේ කර්මාන්තය හෝ ව්‍යාපාරය ස්ථානගත කරන්න. එහෙම නොවුනොත් වෙන්නේ යම් දවසක ඔබට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. වියදම් කර මුදල අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා තමන් තෝරා ගන්නා ඉඩම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මේ ගැන අදාළ භූමියට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හමු වෙලා සාකච්ඡා කරනවා නම් වැඩිය හොඳයි. එතකොට ඒ නීති රාමුව ගැන මූලික අවබෝධයක් ලබාගෙන ඔබ ආරම්භ කරන කර්තව්‍ය සාර්ථක කරගන්න පුළුවන්. නීතිමය ගැටලු ඉදිරියේදී මතු නොවන විදිහට සූදානම් වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා යම් අවස්ථාවක ඔබ අලුතෙන් දෙයකට අත ගහනවා නම් ඊට කලින් ඊට අදාළව පවතින නීති රාමුව සහ අවදානම පිළිබඳව අවධානය යොමු කරලා නිරවුල් ස්ථාන සහ
ගැටලු නොමැති ඉදිරියේදී ගැටලු මතු නොවන තැන් තෝරගන්න ඔබේ ව්‍යාපාරික ස්ථානය හෝ කර්මාන්තය ස්ථානගත කිරීමට. තවදුරටත් මේ ගැන මම තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා රැඳී ඉන්න Voice of Green Echo YouTube channel එකත් එක්ක.